සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාම ඇතුළට එන්න. දාන කතා, සීල කතා, සග්ග කතා. අපි බලමු සග්ග කතා කියන්නේ දිව්‍ය ලෝක උප්පත්ති පිළිබඳ කතා. බලන්න මේ කියන සංඛාර ඕගොල්ලෝ වඩලා තියනද කියලා. මම මුලදී ඕගලන්ට පටන් ගත්තේ තිරිසන්ගත සංඛාර වලින්. පැහැදිලිද? ඊට පස්සේ මම විස්තර කරා ඕගොල්ලෝ සිල් රකින්න කොටස වඩන සංඛාර. තේරුණාද? දැන් මේ විස්තර කරනවා දිව්‍ය ලෝක පිළිබඳ ඕගොල්ලෝ වඩන සංඛාර. බලන්න මේව එකක් හරි වඩලා තියෙනවා නම් ගොඩ තමයි. ඉතින් බලන්නකෝ වඩලා තියෙනවද කියලා. බ්‍රහ්ම සංඛාර. මිනුම් දඬු වලින් මානය අලු කරලා ජීවත් වෙන්න කැමති කෙනා තමයි බ්‍රහ්මෙක් බවට පත් වෙන්නේ. තේරුණාද? මිනිස්සෙක් වෙන්නේ මන උස් කරගන්න කෙනා. බ්‍රහ්මෙක් කියන්නේ මිනින් දඬු වලින් මානය අලු කරලා ජීවත් වෙන්න කැමති කෙනා. මාන්නක්කාරකමක් ගන්නෙ නෑ එයා. මානය අලු කරලා ජීවත් වෙන්න කැමති කෙනෙක් තමයි බ්‍රහ්මෙක් වෙන්නේ. දේව සංඛාර. යම් කිසි කෙනෙක් දෙවියෙක් බවට පත් වෙන්නේ අනුන්ට දෙන්න කියලා ඉල්ලනකොට දෙන්න කැමති කෙනා. එයා දේව වෙනවා. දෙන්න කියලා ඉල්ලනකොට දෙන්න කැමති කෙනා. වෙන්හූ දේව සංඛාරය. අන්ගේ සුවයට හේතු වෙන දේ හොයලා බලලා දෙන්න කැමති කෙනා වඩන්නේ වෙන්හූ දේව සංඛාරය. පැහැදිලිද? ෆොටෝ ගහන්න එපා. මේක හොඳට අහගෙන ඉන්න. ඔලුවට දාගත්තොත් ඔයගලන්ට මේක තේරෙයි. කතරගම දේව සංඛාරය. දැන් මගෙන් අහන්න එපා අත් 12යි කකුල් 4යි කෝ කියලා. මිනිස්සුන්ගේ මනක් කල්පිත ලෝකවල තියෙන පින්තූර තමයි ඔයගලන්ට ඇඳලා පෙන්වන්නේ. නැත්තම් ඒ දෙවිවරුන්ට ඔය වගේ මේ නිකන් වෙනස් වෙච්ච 아무තු මේ රූප නැහැ. කතරකට ෂේම් භූමියක් වෙන්න කැමති කෙනා. දැන් ඔයගොල්ලෝ කියනව නේද කතරගම දෙවියෝ මාර්ගඵලලාභී දෙවි කෙනෙක් කියලා. කතරක් කියන්නේ මොකද්ද? කාන්තාරයක්. කාන්තාරයේ ෂේම් භූමියක් වෙන්න කැමති කෙනාට තමයි, කියන්නේ මේ ධර්මයක් අවබෝධයක් ලැබු කෙනෙක් තමයි කතරගම දේව සංඛාරය වඩන්නේ. තේරුණාද? කතරගම දෙවියෝ කියලා කියන්නේ එක්තරා පොසිෂන් එකක්, පෝස්ට් එකක්. තේරුණාද? ඒකට කට්ටිය එනවා යනවා. මොකද මේ කෙනාගේ සෝතාපන්න කෙනෙක් ඔතනටපත් වුණොත් ඒ කෙනා එයාගේ නිවන් මාර්ගයේ වඩනව නේද? හැමදාම ওই පෝස්ට් එකේ ඉන්නවද? එහෙම ඉන්නේ නැහැ. පැහැදිලිද? ස්කන්ධ කුමාර දේව සංඛාරය. මේ කතරගම දේව සංඛාරය ස්කන්ධ කුමාර දේව සංඛාරය කියන්නේ දෙකම එක. ස්කන්ධ කුමාර දේව කියන්නේත් කතරගම දෙවියන්ටම තමයි. මුලාවට අද දමන මාර ධර්මන ස්කන්ධ පහ ඉවත දමන්න කැමති කෙනා. ස්කන්ධ කුමාර කියන්නේ යාට. කියන්නේ මේ ධර්ම අවබෝධයක් ලැබලා මාර්ගයේ වඩ ඉස්සරහට වඩාගෙන යන කෙනා. ඔව්. ජනාධිපති වගේ තමයි. මාරු වෙනවනේ. ඕකෙම ඉන්න ගියොත් එම රහත් වෙන්නේ කොහමද? අනුන්ට විෂකර නොවූ දේ දෙන්න කැමති කෙනා විෂ්ණු දේව සංඛාරය වඩනවා. මේ ලෝකෙට විෂකර දේවල් දෙන්නේ නෑ එයා. තේරුණාද? විෂකර නොවූ දේවල් දෙන්න කැමති කෙනා. සමහර ගුරුවරයෝ ළමයින්ට හොඳ යහපත කියලා දෙනව නේද? විෂකර දේවල් දෙන්නේ නෑ නේද? සමහර අය ඉන්නෝ ඔය වගාවන් කරනවා. ඒව මිනිස්සුන්ට වසවිස නැති දේවල් දෙන්න කැමති. අන්න ඒ වගේ අය තමයි විෂ්ණු දේව සංඛාරය වඩන්නේ. පැහැදිලිද? ගණ දේව සංඛාරය. ගණයක් කියන්නේ සමූහයක්. සමගියෙන් එකතු කරලා තියෙන ක්‍රියාපිළිවෙලට කැමති. සමගියෙන් හැමෝම ඉන්නවට කැමති. එහෙම කෙනා ගණ දේව සංඛාරයක් වඩනවා. මිනිස්සු ભેද බින්න කරන්නේ නැහැ. සමූහයක් එකතුවෙන් සහයෝගයෙන් කටයුතු කරනවට කැමති. සමහර අය ඒව දකින්නකොට කටු වෙනවා වගේනේ. නේද? හැබැයි ඒ වගේ දේවල් දකින්න එයා කැමති. ඒ කෙනා ඝන දේව සංඛාරය වඩනවා. ඊශ්වර දේව සංඛාරය. සත්ගුණ මාර්ගයට කැමති කෙනා. මේ නිවන් මාර්ගයට කැමති කෙනා. අන්න එයා ඊශ්වර දේව සංඛාරය වඩනවා. පත්තිනි දේව සංඛාරය.
පතිවති රකිමින් සමාජයේ පෝෂණයට හේතු වන සාර ධර්ම වල පිහිටන්න කැමති කෙනා. දැන් ගොඩක් වෙලාවට ගුරුවරු ළමයින්ට යහපත කියලා දෙලා යහපත් මාර්ගයට ළමයිව ගන්නවා. තේරුණාද? එතකොට එයාගේ පතිවතත් රැකගෙන සමාජයේ පෝෂණයට හේතු වන දේවල් තමයි කරන්නේ. හැමෝම නෙමෙයි බලන්න තම තමන් ඒ ගති වඩලා තමන් තුල තියෙනවද කියලා. ප්‍රජාපති දේව සංඛාරය. ගුණධර්ම වලින් ප්‍රජාව පාලනය කරන දරු පරපරාව බිහි කරන්න කැමති කෙනා. මහා ප්‍රජාපති දේවිය බවට පත් වෙන්නේ මෙන්න මේ දේව සංඛාරය වඩපු කෙනා. තේරුණාද? මනුෂ්‍ය තලයේ ඇවිල්ලා උපදිලා බුදු පියාණන් වහන්සේලා පෝෂණය කරගෙන යනව නේද? අද මේ මෙහෙණින් වහන්සේලා පැවතෙන්නේ මහා ප්‍රජාපති දේවී වහන්සේගෙන් නේද? එතකොට ඒ ගුණධර්මයක් වඩලා ආපු කෙනෙක් තමයි ඒ ප්‍රජාව පාලනය කරගෙන ඒ කටයුතු කරන්නේ. ශ්‍රියාකාන්තා දේව සංඛාරය. ශ්‍රියාව පහල කරන සුචලිත කුල කාන්තාවක් වෙන්න කැමති කෙනා. මේ කුලේ කරේ තියන් යන කෙනෙක් නෙමෙයි. ශ්‍රියාව පහල කරනවා. එයාව දැක්කම ශ්‍රියාවයි එයාව. ගේදරුණත් හොඳ යාර පිළිවෙලට තියන් ඉන්න කෙනෙක්. අන්න මේ සුචරිත කුල කාන්තාවක් වෙන්න කැමති යා. කුලේ කරේ තියන් යනවා කියන එක නෙමෙයි මෙතන කියන්නේ. අර සාර ධර්ම වලින් පෝෂණය වෙන කෙනෙක්. පැහැදිලිද? දැන් මේ කියපු එක කරුණකින් හරි එක සංඛාරයක් හරි වඩලා තියෙනවද? ලේසිද දෙවි කෙනෙක් වෙන්න? මොකද හිතෙන්නේ? සීලෙත් බිඳුණා. ඒකත් හරියන්නේ නැහැ. දන් දීලත් නැහැ ඒ විදියට. නේද? දෙවි වෙන්නත් බෑ නේද? සිල් ගත්තත් වැඩක් නැහැ දැන් නේද? දැන් මොකද කරන්නේ? ඔය විදියට ගිහලා දොරටුවත් නැහැ මං හිතන විදියට. නේද? දොරටුවේ පහළ වෙන්නත් හේතු නැහැ නේද? ඒක හැටර ලෝභ දේශ මොහ වඩලා ගිහිල්ලා දෙවි වෙන්න හිතුවා වගේ වැඩක් තමයි. පැහැදිලිද? අපේ අය ලොකුවට කියනවා අනේ ඉතින් අපි පව් කරන්නේ නැහනේ. අපි නෝ වෙන්නේ. ඒ නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ. අපි කෑව බිව්වා අපි ඉතින් දෙයියනේ කියලා කාටවත් කරදර නැතුව ඉන්නවනේ. එහෙම හිටියයි කියලා දෙවි කෙනෙක් වෙයිද? එහෙම වෙන්නේ නැහැ. එක්තරා අම්මා කෙනෙක් ආවා මං ගාවට ඇවිල්ලා ඉඳන් කියනවා මෙහෙණින් වහන්සේ මං දැන් හැමදේම නිදහස් මට දැන් බණක් භාවනාවක් කරගෙන ඉන්න පුළුවන්. මං අම්මේ මොනයින්ද නිදහස් උනේ? මං දැන් ඔක්කොම දේපල් ටික බෙදලා දැම්මනේ. දැන් මට නිදහස් ඕව ඔළුවේ නැහැ. මං කොයිතකට මොනවාද බෙදලා කාටද බෙදුවේ? අල්ලපු ගෙදර ළමයාටද බෙදුවේ? අල්ලපු ගෙදර ළමයාට බෙදන්නේ මොකටේ? මට ඉන්නවනේ දරුවෝ 3 දෙනෙක් මං 3 දෙනා අතරේ බෙදුවා කිව්වා. මං කොහොමද අම්මේ අල්ලපු ගෙදර ගාන මූ බෙදේ? අල්ලපු ගෙදර ළමයා අම්මට ටික කේන්ති ගියා. මං කොයිතකට අම්මේ තමන්ගේ පරපුරට නේද බෙදලා තින්නේ කියලා. අලෝභය නම් අල්ලපු ගෙදර කාටවත් දෙන්න පුළුවන් වෙන්න ඕනේ නේද? හැබැයි දෙන්න කැමතිද? තමන්ගේ පරපුරට කියලා දෙන්න කැමති. අර මට්ටමට තාම වැඩිලා නැහැ. ඒත් අලෝභය තමයි. හැබැයි තමන්ගේ කට්ටියට තමයි දෙන්න කැමති. අර විදිහට අතෑරලම දෙන්න කැමැත්ත නැහැ. දැන් අම්මගේ අතෑරලම දැම්ම කියලානේ. ඒකයි මං අහුවේ දැන් කොච්චර මට්ටමටද අතෑරී කියලා. අර මට්ටම අතාරින්න කැමති නැහැ. තමන් කකා හිටපු එක හරි තමන්ගේ දරුවට දෙනවා. දරුවා කෙරේ තියෙන ලෝභය නිසා. පැහැදිලිද? ඒක අතෑරීම වෙන්නේ නැහැ. අපි බලමු බුදු පියාණන් වහන්සේ මොනවද දේශනා කරලා තියෙන්නේ කියලා. දේවචුති සූත්‍රය. මහණේ එසේම යම් සත්ව කෙනෙක් දෙව්ලොවෙන් චුතව දෙව්ලොවෙන් උපදිත් නම් ඔහු මදයහ. වැලිත් යම් සත්ව කෙනෙක් දෙව්ලොවෙන් චුතව නිරේ උපදිත් නම් ඔහුම බොහෝ වෙත්. මොනවද වැඩි කියලා කියන්නේ? දෙව්ලොවෙන් චුත වෙලා යම් කිසි කෙනෙක් නිරේ උපදිනවා නම් ඒ සත්වයෝ වැඩි කියනවා. ඊට පස්සේ කියනවා දෙවෙනි දේවචුත් සූත්‍රය මහන් එසේම යම් සත්ව කෙනෙක් දෙව්ලොවෙන් චුතව දෙව්ලොව උපදිනවා ඔහු මදයහ. ඔහු බොහොම අඩුයි කියලා කියනවා. දෙව්ලොවෙන් චුත වෙලා දෙව්ලොව උපදින එක අඩුයි කියලා කියනවා. දෙව්ලොවෙන් චුතව තිරිසන් යෝනිය උපදින්න නම් මොහොම බොහෝ වෙත්. වීර්ය කටයුතුයි. තෙවන දේවචුත් සූත්‍රයේ මහන් එසේම යම් සත්ව කෙනෙක් දිව්‍ය විශේෂයෙන් චුතව දිව්‍ය විශේෂ උපදින්න නම් ඔහු මදයහ. දිව්‍ය විශේෂයෙන් චුතව പ്രേත ලෝකයේ උපදින්න නම් ඔහුම බොහෝ වෙත්. දිව්‍ය ලෝකෙන් චුත වෙලා
പ്രേත ලෝකෙ පින්නවා නම් ඒ පිරිස වැඩි කියලා කියනවා. සිව්වන ජීවචුත් සූත්‍රයේ මහණේ සෙම යම් සත්ව කෙනෙක් දෙව්ලොවින් චුතව මිනිසුන් කෙරේ උපදිත නම් ඔහු මදේහ. වැලිත් යම් සත්ව කෙනෙක් දෙවියන් කෙරෙන් චුතව නිරේ උපදිත නම් ඔහුම බොහෝ වෙත්. වීර්ය කටයුතුයි. පස්වෙනි මනුෂ්‍ය සූත්‍රයේ එසේම මහණනි යම් සත්ව කෙනෙක් මිනිස් ලොවින් චුත වූ දෙවියන් කෙරේ උපදිත නම් ඔහු මදේහ. මිනිස් ලොවින් චුත වෙලා දෙවියන් අතරේ උපදින ඔහු මදේහ. අඩුයි. වැලිත් යම් සත්ව කෙනෙක් මිනිස් ලොවින් චුත වූ තිරිසන් යෝනියේ උපදිත නම් ඔහුම බොහෝය. වීර්ය කටයුතුයි. සයවන ජීවිත සූත්‍රයේ මහණේ සෙම යම් සත්ව කෙනෙක් දෙවියන් කෙරෙන් චුත වූ මිනිසුන් කෙරේ උපදිත නම් ඔහු මදේහ. වැලිත් යම් සත්ව දෙවියන් කෙරේ චුත වූ പ്രേත විශ්ය උපදිත නම් මොහුම බොහෝය. වීර්ය කටයුතුයි. මොකද දැන් වෙන්නේ? දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයේ ආදීන කතා, නිස්සරණ කතා දෙකක් ඉතුරුයි. ගොඩ යනවා නම් දෙකක් ඇති. නේද? එතකොට මේ කොච්චර දේවල් අපි කරා වුණත් අන්තිමට අපිට ගැලවීමක් නැහැ කියලා තේරෙනවද? අපිට ලැබිලා තියෙන මනුෂ්‍ය ආයුෂ බොහොම අඩුයි. 120ක් ඉන්න අය දැන් නැහැ. දැන් 70න් 80න් ඉවරයි. සමහර අය 30 ගානනුත් යනවා. 50 ගාන තමයි අන්තිම ටිකක් යන්තම් හරි ගොඩ දා ගන්න පුළුවන් නේද? ඒ වෙනකොට කන් ඇහෙන්නේ. ඉන්ද්‍රිය ටික ටික දුර්වල වෙනවා. එතකොට මේ ධර්මය අහගන්න හැකියාව නැතුව යනවා. එතකොට කොහොමද මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරන්නේ? දැන් කාලාන්තරයක් තිස්සේ සිල් අරගෙන පුරුදු වෙච්ච කෙනෙකුට ඔය සිල් රැකලා වැඩක් නැහැ කිව්වොත් පිළිගනීද? නෑ. හැබැයි සිල් අරගෙන මොනවද කරන්න කියලා දවසේ කතාව ඇහුවොත් එimhe දැනගන්න පුළුවන්. එයා මේ වතකයි මේ ඉඳලා තින්නේ කියලා. පැහැදිලිද? එතකොට ලෞතර බුදු පියාණන් වහන්සේ කියපු විදියට අපි දාන දීලාද? ඒත් නෑ. සිල් රැකලාද? ඒත් නෑ. දිව්‍ය ලෝකයටවත් පැන ගන්න පුළුවන්ද? ඒත් බෑ. දැන් ඉතින් මොකද වෙන්නේ? නත්ති මේ සරණං අඤ්ඤං තමයි නේද? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං. එහෙනම් නිවන් සුවය නිවන් අවබෝධය ලබනවා හැර වෙන පිරිසරණක් නම් මේ 31 තලයේ කොහෙවත් ඕගලන්ට නැහැ. එක්තරා බමුණෙක් ඇවිල්ලා ලෞතර බුදු පියාණන් වහන්සේගෙන් අහනවා මෙච්චර කෑල්ලක්වත් අපිට කොහෙවත් තනසිල්ලෙන් ඉන්න තරක් නැද්ද? ලෞතර බුදු පියාණන් වහන්සේ ගොම කෑල්ලක් අරගෙන මෙච්චර චූටි කෑල්ලක් අරගෙන මේ තරම්වත් උඹලට සනසිල්ලේ ඉන්න තරක් මම පණවන්නේ නැහැ කියලා. බුදු කෙනෙක් කිව්වනම් ගෝමපීණ්ඩික සූත්‍රය මේක විස්තර කරන්නේ. බුදු කෙනෙක් කිව්වනම් තව කවර කතාය? ඉන්න තැනක් නැහැ කිව්වනම් නෑම තමයි. පැහැදිලිද? එහෙනම් අපිට ගැලවෙන්න මේ ධර්මය අවබෝධ කරනවා ඇරෙන්න වෙන පිළිසරණක් ඇත්තෙම නැහැ. මම ඔයගලන්ට මතක් කරන්න කිව්වා දෙයක් මුලදී. අක්කන සූත්‍රය විග්‍රහ කරද්දී. කුඹිය කතාව අහමුද එහෙනම්? හොඳයි. එහෙනම් කුඹිය කතාව අහමුකෝ අපි. මොකද්ද වෙලා තියෙන්නේ කියලා කුඹියට. දැන් මම ඕගලන්ට කියනවා කලින් අපි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. දැන් මේ කුඹි වෙන්නත්, බල්ලෙක් වෙන්නත්, හරකෙක් වෙන්නත් මේ ගත්ත ඕනම සංඛාරයක් ගත්තොත් බලාපොරොත්තු වෙලා තින්නේ ආස්වාදයක් භුක්ති විඳින්න. පැහැදිලිද? දැන් කුහුල් සිතින් කැමති වෙයිද දන්නේ නැහැ කීකේ කාන්තාවක් පස්සේකිනේ ගියේ ආස්වාදයක් උදෙසාද නැද්ද? ආස්වාදයක් උදෙසාම තමයි
ඒ විදියට යන්නේ. එතකොට එච්චර ආස්වාදය හොයාගෙන ගිය පිරිස කොච්චරද කියලා ඔයගලන්ට හිතන්න පුළුවන්ද පොඩි මේ වගේ පොඩි ස්පේස් එකක් ගත්තත් පුංචි ගුලක් හැරුවොත් කොච්චර විතර කූඹි ඉන්නවද? ලක්ෂයක්, කෝටියක් අපිට සංඛ්‍යා කරන්න බැරි පමණ ප්‍රමාණයක් ඉන්නවා. එතකොට හිතා ගන්න කුහුල් සිතින් අඹුවන් පස්සේ ගිය අයගේ ප්‍රමාණය. කට්ටියක් කඩි වෙලා උපදිනවා ගහමරාගෙන හරි අයිති කරගන්නවා කියලා. කට්ටියක් පැණි පෙර පෙර යනවා. ඒගොල්ලෝ පැණි කූඹි බවට පත් වෙනවා. තව කට්ටියක් කළු කූඹි වෙනවා. තව කට්ටියක් ඇඹලයෝ බවට පත් වෙනවා. මේ එක එක තිරිසන්ගත සංඛාර. තේරුණාද? එතකොට මේ දේවල් මේගොල්ලෝ හොයාගෙන ගිහිල්ලා තින්නේ ආස්වාදයක් උදෙසාමයි. තේරුණාද? එතකොට ආස්වාදය තමයි මේගොල්ලෝ අනන්ත සංසාරයක් පුරාවට බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එතකොට 512028ක් බුදු පියාණන් වහන්සේලා මේ වෙනකොට පහළ වෙලා තියෙනවා. අපිට බුදුපණ පදේ ඇහුන් නැද්ද? නෑනේ, අපිට වෙන වෙන වැඩ තිබුණානේ. එතකොට අපිට බුදුපණ පදේ ඇහෙන්නේ නැහැ. අපිට අහන්න උවමනාවක්වත් තිබුණේ නැහැ. හැබැයි දැන් මුල් කියන්නේ මේක පටන් ගද්දී ඔයගලන්ට තිබ්බ උවමනාවත දැන් තියෙන්නේ. දැන් ඊට වඩා උවමනාවක් තියෙනවද නැද්ද? ඇයි අර ටික දැක්කට පස්සේ වෙන්න යන භයානකත්වය තේරෙනවා. ඒක නිසා තමයි අනුපූර්ව කතා වලින් බණ කියන්න කියලා තියෙන්නේ. ලෝභයේ ඉන්න කෙනා අලෝභයට පත් කරගන්න ඕන දාන කතාව තුලින්. අලෝභී වෙච්ච කෙනාට හිතනවා දැන් අපි දන් පෑන් දෙන්න නිසා දිව්‍ය ලෝකේ තමයි යන්නේ කියලා එයා හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ එයා ඒ අතරතුර සිල් ගන්නත් බලනවා. එතකොට සීල කතාවත් බින්දෙනවා. සීලේ තියෙන ආදීනව දකිනකොට. ඊට පස්සේ දිව්‍ය ලෝකෙට යන්න තමයි එයාගේ ටාගට් එක තියෙන්නේ. ඊට පස්සේ දිව්‍ය ලෝකවල යන බලාපොරොත්තු එයාගේ බින්ද වැටෙනවා. අර ටික දැක්කට පස්සේ. ඊට පස්සේ අන්තිමට තියෙන්නේ කාමයේ ආදීන දැකලා මාර්ගඵලයක් ලබන එක විතරමයි. පැහැදිලිද? ඒ නිසා තමයි මේ අනුපූර්ව කතා වලින් ධර්මය දේශනා කරන්න කියලා තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ මේ අනන්ත සංසාරයක් පුරාට ආවා වූ ගමනේ බණපදේ ඇහිලා නැත්තම් දැන්වත් මේ බණපදේ අහගන්න ඕන නේද? එතකොට මේ ලෝකේ දැන් අර කූඹිය ගත්තොත් මෙයා හොයලා තියෙන්නේ ආස්වාදයක්. මොනවාද? ආස්වාදයක්. මම ඕගොල්ලන්ට පුංචි උදාහරණ ටිකක් කියන්නම්. ආස්වාදයට. දැන් ඕගොල්ලෝ හිතනවා ආස්වාදය ලබන්න නම් කාන්තාවක් හරි වාහනයක් හරි මේ ලොකු ඒවට ලොකු ගෙවල් දොරවල් ඔය දේවල් තියෙන්න ඕන කියලා ආස්වාදය ලබන්න. ඒක ඕගොල්ලෝ හිතන් ඉන්න විදිය. ඕගලන්ට ආස්වාදය උදා කරගන්න මේ පාරේ එලලා තියෙන ප්ලාස්ටික් කෑල්ලක් හොඳටම ඇති. හොඳටම ඇතිද මදිද? ඇති. මිනිස්සේ පාර දිගේ අර කෙරෝල ඉඳලා මේ කෙරෝලට එලාගෙන ඉන්නවා ප්ලාස්ටික් පිකන් කෝපඩයක් එක නානාපකාර භාජන ටිකක් තියලා තියෙනවා. ඔතෙන් යන ගමන් බෙල්ල දාගෙන යනවද නැද්ද? මේ යන්නේ වැඩට යන්න. හැරිලා පහුව ඇවිල්ලා උතන නවතිලා ওই ප්ලාස්ටික් කෑලි අල්ලව නොන ගන්නවද? නෑ මම චුට්ටක් බැලුවා මේ. කියනවද නැද්ද? අර ප්ලාස්ටික් කෑල්ල ආස්වාදිත නැද්ද? වැඩි දෙයක් ඕනේ නැහැ. ඕගොල්ලන්ගේ ගෙවල් පාරවල් වල එනවා නේද? පරණ බේසන් වලට දෙනවා මේ පරණ හට්ටි මුට්ටි වලට දෙනවා අලුත් බේසන් දෙනවා කියපු හැටිය මේ පරණ කෑලි ටිකක් උස්සගෙන දුවනවා අර මිනිස්සයා පස්සේ. ඇයි? අලුත් බේසමක් දෙනවනේ. අලුත් කියලා කෑල්ලක් දාලානේ මුලට. ඕගොල්ලෝ ඒක බලාපොරොත්තුෙන් දුවනවද නැද්ද? දුවනවා. කැඩිච්ච බරු ටිකක් උස්සගෙන දුවනවා අරක පස්සේ. ඇයි මේ අලුත් එකක් ගන්න. දැන් අලුත් එකක් ටික දවසක් කරනකොට පරණ වෙනකොට ඒකත් උස්සන් දුවනවා. ඇයි තවත් අලුත් එකක් ගන්න. අනන්ත සංසාරේ පුරාවට දහමත් මිස්සුනේ ඔය විදියටම තමයි. ආස්වාදය කියන එක මේ මොහොතේ ගොඩනගනවා.
මේ මොහොතේ ඒකෙන් මිදෙන්නත් පුළුවන්. හැබැයි මිදෙන මාර්ගය දන්නේ නැති නිසා මේ මොහොතේ ආස්වාදය ගොඩනග ආවා. ඇයි මේ ආස්වාදයේ ආදීනවය දන්නේ නැති නිසා. ඔගොල්ලෝ අහලා ඇති වචන තුනක් අනිච්ච, දුක්ඛ, අනාත්ත කියලා. තවත් වචන තුනක් අහලා ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා. එතකොට මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන වචන තුන ගත්තොත් අනිත්‍ය කියන්නේ මොකක්ද? වෙනස් වෙන ස්වභාවය. වෙනස් වෙන ස්වභාවය මත හට ගන්නවා කියනවා දුක. වෙනස් වෙන ස්වභාවය මත හට ගන්නවා කියනවා දුක. ඇත්තටම දුක හටගන්නේ වෙනස් වෙන ස්වභාවය මතද? දැන් ඉස්සර වගේ නෙමෙයි භාර්යාව දැන් සලකන්නේ නැහැ වැඩි. එයා වෙනස් වෙලා. මට දුකයි. ඉස්සර වගේ සලකන්නේ නැහැ. ඉස්සර වගේ බත් එක බෙදලා තියන්නේ. වෙනස් වෙලානේ. නැත්තම් ඉස්සර වගේ එයා බත් එක බෙදලා තියන්න ඕන කියලා තමන්ගේ හිතේ තියෙන කැමැත්ත මතද දුක හටගත්තේ. තමන්ගේ හිතේ තියෙන නෑ එයා ඉස්සර වගේ මට බත් එක බෙදලා මේ සුඩ තියන්න ඕනේ. තමන් විසින් ගොඩනගා ගන්නවා මනෝමූලික ලෝක. කීයක්ද? හයක්? ඉතින් ලේසියිනේ 6 දන්න වෙතිනේ. ඔයගලන්ට 6යි නම් තියෙන්නේ. ඔයගොල්ලෝ ඒ 6 දන්න වෙතිනේ. එතකොට ඒ 6 දන්නවා නම් ඔයගොල්ලෝ ඒ 6 නිදහස් වෙන්න. ඔයගලන්ට 6යි නම් තියෙන්නේ ප්‍රශ්න. ඔයගොල්ලෝ ඒ 6න් නිදහස් වෙන්නත් දන්න වෙතිනේ. මනෝමූලික ලෝක අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ඕගොල්ලෝ ගොඩනගනවා දවසකට. ස්වාමියා කෙරෙහි තියෙනවා යා හිට ගන්න ඕන මේ විදිහට, එයා හැසිරෙන්න ඕන මේ විදිහට, එයා කන්න බොන්න ඕන මේ විදිහට, එයා අඳින්න පළඳින්න ඕන මේ විදිහට. එතනම කීයක් තියෙනවද? එතන 6ට වැඩියෙන් තියෙනවා. තේරුණාද? එහෙම්ම ගන්නවා දරුවා කෙරේ. දරුවා ඉන්න ඕන මේ විදිහට පාඩම් කරන්න 6 වෙනකොට එයා ක්ලාස් යන්න ඕන මේක කරන්න මේක. එයාගෙන කීයක් තියෙනවද? එයාට 25ක් විතර තියෙනවා. දැන් 6ද තියෙන්නේ. ඊට පස්සේ ආය ආච්චි ගත්තොත් එහෙම ආච්චි අම්මා ඉන්න ඕන විදියක් තියෙනවා. එයා හැසිරෙන්න ඕන විදියක් තියෙනවා. එයා කටයුතු කරන්න ඕන විදියක් තියෙනවා. එයා යන්න ඕන විදියක් තියෙනවා. එයා කෙනුවෙන් ආයි මනෝමූලික ලෝක අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ගොඩනගනවා. ගෙදර ලොකු දුව ඉන්නවා නම් එයා වෙනුවෙන් තවත් මනෝමූලික ලෝක. ආයි තව තමන්ගේ අල්ලපු ගෙදර කට්ටිය ඉන්නවනේ ඒගොල්ලොත් හැසිරෙන්න ඕන කතා කරන්න ඕන විදියක් තවත් වෙනම මනෝමූලික ලෝක ගොඩක් ආයි නිර්මාණය කරනවා. හිතා ගන්න බැරි ප්‍රමාණයක් මනෝමූලික ලෝක ඕගොල්ලෝ මොහොතක් ගානේ ගොඩනගලා ඒක වෙන්න ඕන එහෙම්මමයි කියලා තීරණය කළා ඉවරයි. දැන් ඕගොල්ලෝ කපන්නේ රවුමට තමයි කැරට්. හරිද? ඕගොල්ලෝ කපන්නේ රවුමට. නැන්දම්ම කපන්නේ දිගට. නැන්දම්ම හිතනවා නෑ ලේලිත් කපන්න ඕන දිගට. බැරි වෙලාවත් එයා රවුමට කපලා තිබ්බොත් මොකද වෙන්නේ? ගෙදර නැන්දම්ම ලේලි ප්‍රශ්න. එයි මේ කොහොවත් නැති කැරට් කෑල්ලකට. ඒ කැරට් කෑල්ල මුල් කරගෙන ඕගොල්ලෝ අනන්ත සංසාර ගමනක් ආයි සසර ගමන යනවා. කොච්චර මෝඩද බල. කැරට් කෑල්ලක් වෙනුවෙන් සසර ගමන යනවා කියන්නේ. කොච්චර විතර රණ්ඩු අල්ලනවද දවස්? ඔය කැරට් කාලෙට. අනේ මට නම් බෑ වගේ අම්මත් එක්ක යන්නේ. උයන විදියත් කෑලි හොයනවා, කෑලි කපන විදියත් හොයනවා. මේ මොන කරදරයක්ද මේ කපියන් යන්නේ වෙන ගයක් අරගෙන. දැන් අස්පිරිගෙන මේ හදිස්සිය කොහොමද ගයක් කරා යන්නේ? අම්මා දාලා යන්නේ අම්මට යුතුයකම් කරන්න ඕනේ නේද? ඔයා ඔක ඉබසගෙන ඉන්න. අනේ මට නම් බෑ. දැන් කැරට් කපන වාරයක් ගානේ මේ දෙන්න යන කොටා ගන්නවා. ණයයි මුකටියයි වෙනව නේද? ඔය දෙන්න ණයයි මුකටියයි වෙලා ඒකෝන්තර පිරිමහනවා. එතකොට අනන්ත සංසාරේ ඕවා වෙනුවෙන් ගත කරන කාලය ඔයගොල්ලෝ මෙච්චර දුරක් ආවා කියන එක පුදුම වෙන්න එපා. ඕවගේ දේවල් වෙනුවෙන් ඕගොල්ලෝ එච්චර ඕගොල්ලන්ගේ කාලය නාස්ති කරලා තියෙනවා. සසර ගනුදෙනු වෙනුවෙන්ම කාලය සෑහෙන්න නාස්ති කරලා තියෙනවා.
ඔගොල්ලෝ කවියක් අහලා ඇති උපන්නාට මේලෝ වෙන නෙවා විනා හෙළසිරිතට අඹුදරු රකින්නවා විනා රූපය ආරම් පාපය ගෙවනවා විනා ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා විනා. එතකොට ඔගොල්ලෝ පවුලක් විදියට එකතු වෙලා හිටියත් ඔගොල්ලෝ අතර ගෙවිලා තියෙන්නේ මොකද්ද? ණය ගනුදෙනු. ණය ගනුදෙනුව හැටියට දැනගෙන ඔය තරහ කෝන්තර පැත්තකට දාලා Tamanට අවාසියක් වෙන දේවල් කරන්න එපා. මම ඉච්ඡතාවයක් හදාගන්න නැත්නම් මේ විදිහට නෝන දකිනකොට hina වෙන්න ඕන කිරි වීදුරු අතට ගෙනත් දෙන්න. දැන් ලේලිගේ හිතේ තියෙන මේ විදිය නැන්දම්ම කෙනෙක්. හැබැයි නැන්දම්ම කිරි වීදුරු අතට හදලා ගෙනත් දෙයිද අම්මා වගේ? එයා එහෙමගේ උඹ හදපන් මටත් එක්ක. එහෙම නෙමෙයිද? එහෙම තමයි. වලං හොදන්න ඕන, රෙදි හොදන්න ඕන, ඔය ඔක්කොම වැඩ ටික කරන ලේලිය තමයි මට ඕනේ. ඒ නැන්දම්මගේ ඉච්ඡතාවය. ලේලි බලාපොරොත්තු නේ කිය අනිත් පැත්ත. ඔය ඔක්කොම ටික කරලා දෙන්න නැන්දම්මේ තමයි මට ඕනේ. දැන් ඔය දෙන්න එකකයකට ආවොත් කොහොම තියෙයිද? නෑ මුගුටේ නොවීද? කල්ප කොච්චර ප්‍රමාණයක් ණයෙක් වෙලා ඉඳීද? එතකොට සතර පායනේ. එතකොට බණපදේ ඇහෙන්නේ නෑනේ. ණයට බණ තේරෙන්නේ නෑනේ. නේද? එතකොට යා ඒ වෙනුවෙන්ම අර තිරිසන් අත්බව ටික ඒ වෙනුවෙන් අයින් කරනවා. පැහැදිලිද? එතකොට මෙච්චර දුරක් ඕගොල්ලෝ ආවා කියන එක ආයි ඒක ගැන මුකුත් හිතන්න එපා. ඒක සාමාන්‍යයි. නේද? එතකොට ඔවැනි ලෝක මනෝමූලික ලෝක ස්වාමියා භාර්යාව කෙරෙහිත් භාර්යාව ස්වාමියා කෙරෙහිත් කාන්තාව නැන්දම්ම කෙරෙහිත් නැන්දම්මා ලේලිය කෙරෙහිත් ගොඩ නගනවා. එච්චර විතරක් නෙමේ අහල පහල අය ගැනත් වෙනමම මනෝමූලික ලෝක ගොඩ නගනවා. ඒ කියන්නේ අපිට මේන්ටේන් කරන්න බැරි ප්‍රමාණයේ මනෝමූලික ලෝක ප්‍රමාණයක් අපි බැලන්ස් කරන්න බලනවා. හස්බන්ඩ්ට 10යි දරුවට 10යි අපි දැන්ට එහෙම දාමුකෝ 10 50ක් දාමුකෝ නේද 10 ඒව 5ක් 50ක් දාමුකෝ දැන් ඔයාට බෝල 50ක් දුන්නොත් බැලන්ස් කරන්න උඩද පුළුවන්ද ඔයගොල්ලෝ දැකලා ඉතින් නේද බෝල පාස් කරනව නේද මෙහෙම උඩද ගානට ගන්නෙ නේද ඒ විදියට බැලන්ස් කරන්න දුන්නොත් බෝල 50 පුළුවන්ද බැලන්ස් කරන්න කීයක් විතර බැලන්ස් කරන්න පුළුවන්ද? දෙකක් විතර? ඔය මනෝමූලික ලෝක එකක්වත් ඕගලන්ට බැලන්ස් කරන්න බෑ. ඒක ෆේල්. ඔය එක බෝලයක්වත් ඕගලන්ට බැලන්ස් කරන්න බෑ. මනෝමූලික ලෝක වැඩි වෙන්න ඕගලන්ට දැනෙන පීඩනය වැඩි. මනෝමූලික ලෝක අඩු වෙන්න පීඩනය අඩුයි. පැහැදිලිද? ඔයගලන්ට මේ දශමයට ෂණයට ඕගොල්ලෝ මනෝමූලික ලෝක 23000ක් නිර්මාණය කරනවා. ඔයාට ඔහොම නෙමෙයිනේ කරන්නේ හස්බන්ඩ් වයිෆ් එක තරහවන. ඔයාට ඔහොම නෙමෙයිනේ කරන්නේ. ඔයාට මෙහෙමද කරන්න තිබ්බේ. මෙහෙමත් කරන්න තිබ්බනේ. මෙහෙම කළා මෙහෙමත් මේ එක දිගට ගියානේ යනවා. ඒක මනෝමූලික ලෝක කීයක් විතර තමයි තියෙනවද? එතකොට ඕගොල්ලෝ මේ සසර ගමන යනවා කියන්නේ මේ මොහොතේ ඇලීම ගැටීම තුලින් සසරක් නිර්මාණය කරනවා. එතකොට ඒකට ආවෙනුකු වන්දියකුත් ඕගොල්ලෝ ගෙවන්න ඕන. ණය ගනුදෙනුවකුත් හදා ගන්නවා. ඕගොල්ලන්ගේ වටිනා කාලය මේ මනුෂ්‍යත් භවය ඔහේ ගෙවිලා විනාශයටපත් වෙනවා. එතකොට Tamanට ගොඩනගන්න බැරි, Tamanට මේන්ටේන් කරන්න බැරි මනෝමූලික ලෝක ප්‍රමාණයක් නිර්මාණය කරගෙන ඕගොල්ලෝ අන්ත අසරණ භාවයටපත් වෙනවා. ඒක කැමැත්තෙන් ඉච්ඡාවකින් ඉෂ්ට කරගන්න දතමිට කාලම. එහෙම වෙන්නේ නැද්ද? අනිත්‍ය කියලා කියන්නේ මේ ලෝකයේ වෙනස් වෙන ස්වභාවය. ඒක මේ ලෝකයේ පවතින ධර්මතාවයක්. මොකද්ද? ධර්මතාවයක්. මේ ලෝකයේ පවතින පොදු ධර්මතාවයක් තමයි වෙනස් වෙනවා කියන එක. නැත්තම් අද මෙතනනේ තනිකර තරුණ පිරිසක් විතරයි අද ඉන්නේ. ඒ තරුණ කාරය එහෙම නවතිනවනේ. වෙනස් වෙන්නේ නැහනේ. පුංචි දරුවෙක් වෙලා නේද ඔයගොල්ලෝ අද ඔය වගේ වයසට ගිහිල්ලා තින්නේ. එතකොට වෙනස් වෙනවද නැද්ද? ලෞතර බුදු පියාණන් වහන්සේ එක්තරා දවසක් කියනවා ආනන්ද මගේ කය දැන් දිරපු බර කරත්තයක් වගේ.
මට දැන් 80 වයස්. එහෙනම් ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේත් වයස්ගත වෙලාද නැද්ද? වයස්ගත වෙලා. හැබැයි දුකෙන් නිදහස්. වයසට යන එක නවත්තන්න බෑ. නමුත් ඒකත් එක්ක ඇලීමක් ගැටීමක් උන්වහන්සේගේ නැහැ. රහත් භාවයටපත් වෙලා තින්නේ. බුද්ධත්වයටපත් වෙලා තින්නේ. හැබැයි ඕගොල්ලෝ 80 85 90 තාමත් ඇලෙනවා ගැටෙනවා. තව කොච්චර කාලයක් විතර ওই මාර්ගේ යන්න තීරණය කරනවද? කොණ්ඩේ පාට කරාට හිත පාට කරන්න බෑ ඕගලන්ට. එහෙනම් හිතන්නේ පරණ විදියටම තමයි. හැබැයි හිතන විදිය ඕගොල්ලෝ වෙනස් කරගත්තොත් මේක අනිච්ච විදියට දකින්න පුරුදු වුණොත් මනස හිතන විදිය වෙනස් වුණොත් ඕගලන්ට දැනෙන පීඩනයත් අඩු වෙන්න ගන්නවා. එහෙනම් ඕගලන්ගේ කය වෙනස් කරන්න ඕගලන්ට බෑ. ඕගොල්ලෝ හිතන විදිය, ලෝකෙ දිහා දකින විදිය ඕගලන්ට වෙනස් කරගන්න පුළුවන්. තේරුණාද? එතකොට මේ මනෝමූලික ආස්වාද කැමැති ගොඩ නගන්න හට ගන්නෙම දුක. තේරුණාද? එතකොට හැම වෙලාවෙම අපි දේවල් බලාපොරොත්තු වෙන්නේ මනෝමූලික ආස්වාදයක්මයි. භාර්යාව වෙනස් වීමෙන් බලාපොරොත්තු වෙන්නේ ආස්වාදයක්මයි. මගේ අම්මට සලකන ලේලියක් වෙන්න ඕනේ යා. ඒක තමයි තියෙන මනෝමූලික ලෝකේ. ලේලියත් හිතනවා මට සලකන නැන්දම්ම කෙනෙක් වෙන්න ඕනේ යා. ඒකිනුත් එයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ආස්වාදයක්මයි. අපේ මනෝමූලික ලෝකේ ඉන්න නැන්දම්මා ලේලි එයාලා අපි කියන විදිහටම ඉන්නවද නැද්ද? මනෝමූලික ලෝකේ ඉන්න කෙනා ඇත්ත එක්කෙනා නෙමෙයි. හා? මනෝමූලික ලෝකේ ඉන්න කෙනා. අපි කියන විදිහටම අපේ ළඟට ගෑල්ලා නැවිලත් ඒක දෙන එක්කෙනෙක් නේද ඉන්නේ. හා? හැබැයි එයා ඇත්ත කෙනාගෙන් ගන්න පුළුවන්ද? මරා ගන්නව නේද එතකොට? අර මනෝමූලික ලෝකේ ඉන්න අර කියන විදියටම කරන විදියටම කියන ඉන්න නැන්දම්මා බාහිරෙන් බලාපොරොත්තු වෙන්න යන්න හටගන්නේ මොකද්ද? දුක. ඇයි ඒක ඉච්ඡාවකින් ලබන්න බැරි නිසා. ඒ නිසා කියනවා අනිච්චයි කියලා. මනෝමූලික ලෝකේ අනිච්ච වෙන්නේ නැතුව බාහිර තියෙන ද්‍රව්‍ය වස්තු නෙවෙයි. මනෝමූලික ලෝකේ දැන් අපි පරණ තියෙන පුටු කබලක් හරි උස්සගෙන දුවන්නේ මොන වගේ බේසමක් ගන්නද? අලුත් හොඳ ලස්සන පාට හොඳ ස්ටිකරයක් ගහපු හොඳ නැවුම් එකක් ගන්න තමයි අර මොනස දෙනවා මෙච්චරක් විතර චූටි කෝප්පයක්. බයිනවද නැද්ද? ඒ මිනිස්යාගේ අම්මා තාත්තා සිහි කරලා බයිනෝ. එන්නත් එපා කියලා බයිනවද? සෑහෙන දරුණුයි. නේද? ඒ මිනිස්යාගේ ඉච්ඡතාවය තියෙන්නේ මොකද්ද? බෝතල් පත්‍ර කාර්යයගේ රුපියල් 20කින් හරි ෂේප් එකක් දාගන්න පුළුවන් නම් ගොඩාක් අරගෙන මේ මනසගේ ඉච්ඡතාවය තියෙන එක. දැන් ওই දෙකම එකක් කරන්න පුළුවන්ද ඔයගලන්ට? ඕගලන්ගේ ඉච්ඡාවත් ඉෂ්ට වෙලා අර මනුස්සයාගේ ඉච්ඡාවත් ඉෂ්ට කරන්න පුළුවන්ද? කවදාවත් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ඕගොල්ලෝ හිතන හැම දෙයක්ම මේ මනෝමූලික ලෝක බලාපොරොත්තු වෙන්නෙම ලොකු දේවල්. හැබැයි ඒව හිතෙන් විතරයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තට ඒ දේවල් ලැබෙන්නේ නැහැ. නැති වෙනකොට ඔයගොල්ලෝ වැටෙන්නේ මොකටද? දුකට. දැන් ජොබ් එකක් කරනකොට ලොකු පෝස්ට් එකක් නිකන් ඉඳලා පඩි ගන්න. ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. ලැබෙයිද? ඒක අපේ හීන ලෝකේ තියෙන එක. හීන ලෝකේ තියෙන එක හැබෑවට යනවද? නෑනේ, හැබෑවට වෙන්නේ නැහැ. ඒකට අපි ඒකට කියනවා අනිච්ච කියලා. අපි මනෝමූලික බලාපොරොත්තු වෙන කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැත්නම් අපි ඒකට කියනවා අනිච්ච කියලා. අනිච්ච නම් හට ගන්න ඕන මොකද්ද? දුක විතරයි. දුක නම් ඒ දුකටපත් වෙන වැඩපිළිවෙල කරන්න ඕනද නොකරන්න ඕනද? නොකරන්න ඕන. අනිච්චයි, දුක්ඛයි, අනාත්තයි. අසාරයි. දැන් මං කලින් කියපු එක කියලා බලන්න. අනිත්‍ය වෙනස් වෙනවා, වෙනස් වීම මත දුක හට ගන්නවා. දුක හට ගන්නවා නම් ආත්මයක් නැහැ. මොකද්ද නැත්තේ?
ආත්මයක් නැහැ. එහෙනම් ඉතින් මේ ඇවිල්ලා බණ අහන්නේ මොකටද? ආත්මයක් නැහනේ. එතකොට බණ අහන්න ඕනද? ඕනේ නැහැ. යලි උපතක් නැහනේ. ඔයගලන්ට තේරෙනවද මේ වචන ටිකේ පරස්පර විරෝධී තැන්? පැහැදිලිද? අනිත්‍ය කියලා කියන්නේ වෙනස් වෙන ස්වභාවයක මේ ලෝකේ පවතින ධර්මතාවයක්. වෙනස් වෙන ස්වභාවය මත සැපත් හට ගන්නවා, වෙනස් වෙන ස්වභාවය මත දුකත් හට ගන්නවා. තේරුණාද? එතකොට වෙනස් වීම මත සැප දුක කියන දෙකම හට ගන්නවා. එහෙනම් දුක විතරක් කියලා මෙතන දාන්න බෑ. අනිච්ච දුක්ඛ අනාත්ත ආත්මයක් නැහැ කියලා අපිට දාන්න බෑ. ඒක ගැලපෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුනට පටහැනි. පැහැදිලිද? හැම වෙලාවෙම අපිට දුක උපදින්නේ ඇයි කියන එක අපි බලන්න ඕන. මගේ තියෙන බලාපොරොත්තු ටික නෙමෙයිනේ මෙයා කරේ. මෙයා මට ඕන විදියට හිටියනම් මට ඕම් ප්‍රශ්නයක් නැහැ. මං එහෙනම් කෑ ගහන්නේ නැහනේ. මෙයා මං කියන විදියට හිටියනම්. අන්න ඒ ඉච්ඡතාවය ලැබිච්ච නැති නිසා තමයි අපිට දුක හටගන්නේ. පැහැදිලිද? එහෙනම් අනිච්ච දුක්ඛ අනාත්ත කියලා කියන්නේ එවැනි ආස්වාද වැඩපිළිවෙලක් පස්සේ මතුමතුත් ගිහිල්ලා මම දුකට වැටෙන්නේ නැහැ. අනාත්තා අසාරයි. අසාරයි. එවැනි දේවල් පස්සේ මතුමතුත් දුකටපත් වෙන වැඩපිළිවෙලක මම යන්නේ නැහැ. අනිච්චයි දුක්ඛයි අනාත්තයි. මම පුංචි උදාහරණයක් කියන්නම් ඕගොල්ලන්ට. එක්තරා ඉන්නවා වඳුරෙක්. හොඳ? එක්තරා මිනිස්සෙක් මේ වඳුරෝ අල්ලන උගුලක් එයා හදනවා. මොකද්ද මෙයා කරන්නේ? මෙයා කුරුම්බ ගෙඩියක් අරගෙන මේ කුරුම්බ ගෙඩියේ කට චූටියට කපනවා. කපල ඉවරලා ඒකට හැන්දක් දාලා අර ලොඳ ටික ඔක්කොම සූරනවා. සූරලා ඉවර වෙලා මේ කුරුම්බ ගෙඩිය ගහට තියලා තද වෙන්න ගැට ගහනවා. ගහේ දෙබලකට තියලා තද වෙන්න ගැට ගහනවා. ගැට ගහලා ඉවර වෙලා මෙයා ටකේකුත් එල්ලලා මෙයා බැහැලා එනවා. බැහැලා ආවට පස්සේ අර වඳුරට අර කුරුම්බ ටික සුවඳ එනවා. හොඳ සුවඳක්. වඳුරා ඉව අල්ලා එනවා. මෙයාට මේ කුරුම්බ ලොඳ ටික ප්‍රිය මధుරද නැද්ද? ප්‍රිය මధుරයි. ප්‍රිය මధుර නිසා මෙයා මොකද්ද කරන්නේ? අර කුරුම්බ මේකට අත දාලා මේ ලොඳ ටික ග්‍රහණය කරනවා. දැන් අත මෙහෙම දිග ඇරලා ඇතුළට දැම්මට මිට මෙලවුවට පස්සේ අත එළියට ගන්න බෑ. හැබැයි අත එළියට ගන්න මිට මේක අත ඇරලා අත එළියට ගන්න වඳුර කැමතිද? වඳුර කැමති නෑ. වඳුරට ඕන කොහොම හරි ලොඳ ටිකත් එක්කම අත එළියට ගන්න. එහෙම ගන්න පුළුවන්ද? එහෙම ගන්න බෑ. මේ වඳුරා දඟලනවා අර ටික අත අරින්නේ නැහැ. කැමති නැහැ ඒ ටික අත අරින්න. අර ටකේ වදින වාරයක් ගානේ අර මිනිස්සයාට දැනුවත් කරනවා අන්න වඳුරෙක් හවු වෙලා. වඳුරට ගිහලා පොල්ලක් අරන් ගිහලා ගහලා මරලා වඳුරු මස් කනවා. හැබැයි වඳුර දැනගත්තා නම් මේක අත ලිහුවා නම් බේරෙනවා කියලා. ඌ ගොංගඩක් කරයිද? නෑ. හැබැයි දන්නේ නැති නිසා වඳුර මරණය හා මරණය සමාන දුකට ඇදගෙන වැටෙනවා. ඉස්සර කාලේ තවත් උගුරක් තියෙනවා වඳුරෝ අල්ලන කොහොල්ල ඔක්කොම එකතු කරලා බෝලයක් හදනවා. කොහොල්ල බෝලයක්. හදලා ඉවරලා අස්කන් ආස තියලා පැත්තක තියලා තියෙනවා. වඳුර එනවා වඳුරට නිකන් ඉන්න බෑනේ. ඇවිල්ලා මේ අයිනෝ. අත අහුවෙනවා. තේරෙනවද? අත ඇලිච්ච හැටි ඒ අත ගලවන්නේ මේ අත අල්ලනවා. දැන් අත් දෙකම ඇලිලා. ඊට පස්සේ මොකද ගන්නෙ? කකුල තියෙනවා. කකුලත් ඇලෙනවා. අනෙත් කකුල තියෙනවා. ඒකත් ඇලෙනවා. දැන් මූණ විතරයි ඉතුරු. ඌ ඒකත් ගහනවද නැද්ද? නිකම්ම මැරෙන්න හේතුවක් හදන. මේ ලෝකේ තියෙන ප්‍රිය මధుර ස්වභාවයට තමයි අපි රැවටෙන්නේ. එතකොට ආර්යෙක් මේ ප්‍රිය මధుර ස්වභාවය සිඳලා බලන ඥානයක් ලබනවා යා. මේ චතුරාර්ය සත්‍ය අහලා
ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවය සිඳ බලනවා. ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය සිඳලා බලන්න බැරි නම් එයා ආර්යෙක් නෙමෙයි. පිරිසිඳ දකිනවා. දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැකිය යුතුයි. එතකොට මේ ලෝකයේ තියෙන විචිත්‍ර විස්තර දේවල් තිබුණාට ඒකත් එක්ක බැඳෙන්න යන්නේ නැහැ. මොකද ඒක මරණය හා ඊට සමාන දුක්කට තමන් ඇදලා දානවා කියලා එයා දන්න නිසා එයා ඒකත් එක්ක ඇලෙන්න යන්නේ නැහැ. ඒකත් එක්ක ගැටෙන්න යන්නෙත් නැහැ. පැහැදිලිද? ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ ඒක අසාර නිසා. හැබැයි මේ පියස මధుර ස්වභාවල් හොය යන්න ගියොත් මොකද වෙන්නේ? දුකටපත් වෙන්න හේතුව හදනවා. පැහැදිලිද? ප්‍රශ්න ගැටලු තියනවද මේ කියපු ටිකෙන්? අපි චතුරාර්ය සත්‍ය කියලා අවබෝධ කරගන්නේ ආර්යේ ප්‍රියමధుර ස්වභාවය සිඳලා බලන්න අවබෝධයක් ලබනවා. ඒකට තමයි අපි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ. ආර්යෙක් දුක දකින විදිය වෙනස් වීම දුකයි කියලා නෙමෙයි දකින්නේ. ප්‍රියමధుර ස්වභාවයේ දුක ගැන දෙනවා කියලා දකින්න. මොකද ප්‍රියමధుර ස්වභාවය තමයි ලෝක සත්වයා අනාතෙන් අනාතයට ඇදලා දාන්නේ. දැන් අර කූඹයාගේ කතාව ගත්තොත් ඒ කාන්තාව ලස්සන නැත්තම් ප්‍රියමధుර නැත්තම් ගිහිල්ලා ෆෝන් නම්බරේ දෙන්න හිතනවද? දැන් මේ ෆෝන් නම්බර් දීපුවයි කොහෙද ඉන්නේ? කූඹි ගුල්ලස්සේ. එක රැජිනයි ආවතේව කරන්න ගොඩයි. පැණි කූඹි වෙන්න පුළුවන්, ඇඹලියෝ වෙන්න පුළුවන්. ඔක්කොම જાත් තම තමන් කරපු සංඛාරවට අනුකූලව තැන් තැන් වල ගුල්ලස්සේ ඉන්නවා. එක රැජිනයි. ඔව්. හොඳයි. යම් කිසි කෙනෙක් අනාත්මයි කියන ආත්මයක් නැහැ කියන එක. තේරුණාද? අරක අනත්ත අසාරයි. ඒ තුලින් සාරත්වයක් නැහැ. අපි ගොඩනගන මනෝමූලික ලෝක තුලින් අපි සාරත්වයක් ලබන්නේ නැහැ. එහෙනම් එවැනි දේවල් නොකළ යුතුයි. අනත්තා අසුභයි. අනිච්චයි. අනිච්ච නම් හටගන්නේ දුක නම් ඒ දුකටපත් වෙන වැඩපිළිවෙල නොකළ යුතුයි. අනත්තා අනිච්ච දුක්ඛ අනත්ත. අනිච්ච නම් හටගන්නේ මොකද්ද? දුක විතරයි. දුක නම් ඒ දුකටපත් වෙන වැඩපිළිවෙල සාරද අසාරද? අසාරයි. අනිච්චයි දුක්ඛයි අනත්තයි. තේරුණාද? එතකොට අතන කියන්නේ අනිත්‍ය වෙනස් වෙන ස්වභාවය මත දුක විතරක් නෙමෙයි සැපත් හට ගන්නවා. ඒ නිසා අපිට ඒක න්‍යාය ධර්මයක් විදියට ගන්න බෑ. පැහැදිලිද? අනිත්‍ය කියන්නේ වෙනස් වෙන ස්වභාවයක්. වෙනස් වුණොත් දුක හට ගන්නවා කියලා තමයි එතන කියන්නේ. හැබැයි මේ බුදු පියාණන් වහන්සේ වෙනස් වීම මත දුක හට ගන්නවා නෙමෙයි කියන්නේ. මනෝමූලික ඔබ හොයන ආස්වාද ලෝකයේ ඉච්ඡතාවයක් ගොඩනගගෙන ඒකම පොරකකා හොයන එක තුල හට ගන්න දුක්ඛ සහගත වැඩපිළිවෙල තමයි මේ විස්තර කරන්නේ. පැහැදිලිද? හොඳයි. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඕගලන්ට වෙලාව දැන් 2යි. දැන් ගිහිල්ලා කෑම කාලා එන්න මං ඊටු ටික අරන් විස්තර කරන්න.